ඉතින් අද අපි බලමුද මොකද මේ මෙනින්ජයිටිස් කියන්නේ කියලා. මේ දවස්වල අපිට නිතරම සුලභව අහන්න හම්බ වෙන වචනයක් තමයි මෙනින්ජයිටිස්. ඉතින් මේ වචනේම මෙනින්ජයිටිස් කියන ලෙඩේ මෙනින්ජි කියන කොටස අඩංගු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මෙනින්ජි පටලය කොහෙද පිටලා තියෙන්නේ කියලා. ඉතින් මිනිස් සිරුරේ මොළය සහ සුෂුම්නාවට ආරක්ෂිත පටලයක් විදිහට තමයි මේ මෙනින්ජි පටලය අපේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේක පටලයක් තනි පටලයක් වල තනි පටලයක් නෙවෙයි. මේකේ හරියට බැලුවොත් ස්තර තුනක් අඩංගු වෙනවා. අපි ඒ තුන පහසුවට ABC කියලා හඳුන්වමු. ඉතින් මෙන්න මේ ස්තර තුනම ආසාදනයකට ලක්වීම තමයි මෙනින්ජයිටිස් රෝගයේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආසාදනය සිද්ධ කරන්න පුළුවන් කාණ්ඩ කීපයක් ඉන්නවා. එක කාණ්ඩ තමයි බැක්ටීරියා. බැක්ටීරියා මගින් මෙනින්ජයිටිස් ඇති කරන්න පුළුවන්. ඒ වගේම වෛරස් සහ ෆංගස් දිලීර මේ කාණ්ඩ තුනටම මෙනින්ජයිටිස් කියන රෝග තත්ත්වය ඇති කරන්න පුළුවන්. එතකොට මේ වෙනකොට ලංකාවේ ව්‍යාප්ත වීගෙන යන මේ මෙනින්ජයිටිස් තත්ත්වය ඇති වෙන්නේ වෛරසයක් නිසා. ඉතින් අපි මේ වෛරස් කාණ්ඩය හඳුන්වනවා එන්ටරෝ වෛරස් කියලා. ඉතින් මේ මගින් ඇති වෙන මෙනින්ජයිටිස් තත්ත්වය අපි හඳුන්වනවා එන්ටරෝ වෛරල් මෙනින්ජයිටිස් කියලා. මීට අමතරව අපි දන්නවා හර්පීස් සිම්ප්ලෙක්ස් ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් වලටත් පුළුවන් මෙනින්ජයිටිස් කියන තත්ත්වය ඇති කරන්න. ඉතින් මේ වෛරල් මෙනින්ජයිටිස් ගැන කතා කරනකොට බැක්ටීරියා මෙනින්ජයිටිස් වලට වඩා තියෙන භයානකභාවය ටිකක් අඩුයි. ඒක තමයි අපිට තියෙන එකම වාසිය. මොකද බැක්ටීරියල් මෙනින්ජයිටිස් වගේ දෙයක් හැදුනොත් අපි කියන එක ලයිෆ් ත්‍රේටනින් කන්ඩිෂන් එකක් දක්වා යන්න පුළුවන්. ඉතාමත් දරුණු තත්ත්වයක් වලට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ වෛරල් මෙනින්ජයිටිස් වලදී ඒ වගේ තත්ත්වයකට යන්නේ නැතුව ඉක්මනින් රිකවර් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෛරල් මෙනින්ජයිටිස් භයානක නැහැ කිව්වට මේකට නිසියාකාරයෙන් ප්‍රතිකාර සිද්ධ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේකත් සිවියර් කන්ඩිෂන් එකක් වෙනකන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කොහොමද මේ වෛරල් මෙනින්ජයිටිස් තත්ත්වය අඳුරගන්නේ? ප්‍රධාන වශයෙන්ම මේකදී ඇති වෙන්නේ ඉතාමත් තද උණ ගතිය සහ ඉතා විශාල ලෙස හිසේ වේදනාව. එතකොට ලොකු ඔළුව කැක්කුමක් ඇතිවීම ප්‍රවණතාවයක් තියෙනවා මේ වෛරල් මෙනින්ජයිටිස් එක. ඒ වගේම තමයි අපි කියනවා නෙක් ස්ටිෆ්නස් එක. අපි මේ බෙල්ලේ තද ගතියක් හෝ බෙල්ල හරවනකොට යම්කිසි වේදනාවක් ඇති වෙනවා නම් අපි ඒකත් මේකේ රෝග ලක්ෂණයක් විදිහට හඳුන්වනවා. ඒ වගේම වමනය, කෑම සඳහා තියෙන අරුචිය, ඒ වගේම අනිත් විශේෂය තමයි ආලෝකය සඳහා තියෙන සංවේදීතාව. අපි මේක කියන ෆොටෝෆෝබියා කියලා. ඉතින් කෙනෙක්ට ආලෝකයේ දෙස බලනකොට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේකත් මෙනින්ජයිටිස් වල තියෙන රෝග ලක්ෂණයක් විදිහට අපි හඳුන්වනවා. ඉතින් මේ වගේ ලක්ෂණ කාටද තියෙනවා නම් වහම සුදුසු කම්ලත් වෛද්‍යවරයෙක් කරා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඉතා ඉක්මනින් සතියක් දවස් 10ක් වගේ ඇතුළත රිකවර් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේක බෝ වෙන්නේ ෆීකල් ඕරල් රූට් එක හරහා. ඒ කියන්නේ අපි ආහාරයක් හෝ අපිරිසුදු වතුර මේක ආසාදනලා දෙන වතුර පානය කරොත් මේ දෙයක් අපිට ආසාදනය වෙන්න පුළුවන්. ඊට අමතරව ඩ්‍රොප්ලට්ස් එහෙම නැත්නම් කෙල බිඳිති මගිමුත් මේක බෝවීමේ හැකියාවක් තියෙනවා. යම් කිසි කෙනෙක්ට කැස්සක් වගේ තියෙනවා නම් එයාගේ පිට කරන ඩ්‍රොප්ලට්ස් වලින් අපිට මේ වෛරල් මෙනින්ජයිටිස් තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න නම් අපි කරන්න ඕන අපි අර කලින් කරපු කොවිඩ් කාලේ කරපු ප්‍රිකෝෂන්ස් ටිකම තමයි කරන්න තියෙන්නේ. මාස්ක් එකක් දාන්න පුළුවන්. අපි අත් සැනිටයිසර් කරන්න පුළුවන්. ගොඩක් ක්‍රවුඩ් එක එහෙම නැත්නම් ජනගහනය වැඩි ස්ථානවලට යෑමෙන් පොඩ්ඩක් වළකින්න පුළුවන්. ගෙදරට වෙලා ටිකක් දවස් ඉන්න පුළුවන් නම් මේ තත්ත්වය පහව යන දුරු. ඉතින් මෙන්න මේවා තමයි මේකෙන් වැළකීලා ඉන්න පුළුවන් අපිට කරන්න තියෙන දේවල්. ඉතින් මම පොඩ්ඩක් කියලා දෙන්නම් බැක්ටීරියල් මෙනින්ජයිටිස් හදන බැක්ටීරියා එකක් කොහොමද අපේ මොළයට ඇතුල් වෙලා අපේ මෙනින්ජි පටලය ආසාදනය කරන්නේ කියලා. ඉතින් මේ වගේ බැක්ටීරියාක් අපේ ශ්වසන පද්ධතියට ඇතුල් වුණාට පස්සේ එයාලගේ ගහණය ඉතා වේගයෙන් වැඩි කරගන්නවා. ඉතින් මේ වැඩි කරගත්තට පස්සේ මේගොල්ලෝ අපේ එපිතීලියල් ලයිනින් හරහා රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වෙලා අපේ මොළය දක්වා ගමන් කරනවා. අපේ මොළයේ තියෙන රුධිර වාහිනී වල විශේෂ ව්‍යුහයක් තියෙනවා. අපි ඒකට කියනවා බ්ලඩ් බ්‍රේන් බැරියර් කියලා. ඉතින් මේ හරහා මොළයට සපයන රුධිරයේ තියෙන හැම දෙයකම බ්‍රේන් එක දක්වා බ්‍රේන් ටිෂුස් වලට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ බැරියර් එක පිටලා තියෙන නිසා උදාහරණයක් විදිහට ගෙවල් දෙකක් තියෙනවා. ඒ දෙක අතරමැද බැම්මක් තියෙනවා. ඒ බැම්මේ යන්න පුළුවන් පවුලේ ඥාතීන්ට විතරයි. සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ වගේ බැරියර් එකක් තියෙන නිසා හැමෝටම ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේ විවය හැදිලා තියෙන අපේ එපිතීලිය සෙල් එකට එකතු වෙලා තද සංදි මගේ. ඉතින් ඒකින්ද කිසිම ලීකේජ් එකක් නැහැ. කිසිම කෙනෙක්ට යෑමට හැකියාවක් නැහැ. යන්න පුළුවන් ඔක්සිජන්, ග්ලූකෝස් සහ සමහර ඖෂධ වලට පමණයි. ඉතින් මෙන්න මේ විදිහට තියෙනකොට මේ බැක්ටීරියා ටික ගිහිල්ලා අර තද සංදි ලීක් කරනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන පර්මිබිලිටි එක වැඩි කරනවා. වැඩි කරලා තද සංදි හරහා මේගොල්ලෝ කෙලින්ම අපේ මොළයට ඇතුල් වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මොළයේ වටා තියෙන මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයට තමයි මේ බැක්ටීරියා ඇතුල් වීම සිද්ධ වෙන්නේ. එතකොට
මේ තියෙන මස්තිෂ්ක සුන්නා තරලේ තියෙන ප්‍රතිශක්තිකරණය රුධිරයට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ බැක්ටීරියල ගහන ඉතා ඉක්මනින් මේගොල්ලෝ වැඩි කරගන්න මේගොල්ලෝ මෙනින්ජි පටලය දක්වා ගිහිල්ලා මෙනින්ජි පටලය ආසාදනය කිරීමට ලක් කරනවා. ඉතින් මේක තමයි සරල සංසිද්ධිය මෙනින්ජයිටිස් වලදී බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලදී සිද්ධ වෙන. කෙනෙක්ට අහනවා වෛරල් මෙනින්ජයිටිස් වලදී මේක වෙන්නේ නැද්ද කියලා. වෛරල් මෙනින්ජයිටිස් වලදී මේක සිද්ධ වෙන්න පුළුවන් ඉතාමත් සිවියර් කේස්. ඒ කියන්නේ ඉතාමත් ලොකු ආසාදනයක් වුණොත් පමණයි මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අර සෙප්සිස් කියන කන්ඩිෂන් එකක් වෛරල් මෙනින්ජයිටිස් වලදී එනවා බොහොම අඩුයි. ඉතින් මෙන්න මේ විදිහට ආසාද වුණාට පස්සේ මම කිව්වනේ බැක්ටීරියා මෙනින්ජයිටිස් ගොඩක් භයානකයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඉතින් මේ විදිහට බැක්ටීරියා ගොඩක් ඉන්නකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක ඩිටෙක්ට් කරලා මේ බැක්ටීරියා ඔක්කොම මරන්නේ. එහෙම නැත්නම් ඇඟෙන් අයින් කරන්න තමයි බලන්නේ. ඉතින් මේ විදිහට ඕවර් ඇක්ටිවේෂන් එකක් වෙනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් සයිටෝකයින්ස් එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි කෙමිකල්ස් ගොඩක් නිදහස් කරනවා. ඉතින් මේ කෙමිකල්ස් වල ප්‍රතිඵලයක් විදිහට අපේ තියෙන රුධිර වාහිනී වල පර්මිබිලිටි එක අඩු වෙනවා. ඒතොර ලීකේජ් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රුධිර වාහිනී විස්තරණය වෙනවා. නැත්නම් ඩයලේට් වෙනවා. ඒ වගේම තමයි රුධිර පීඩනය ඉතා විශාල ලෙස අඩු වීමකට ලක් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් විදිහට අපේ අවයව වලට අවශ්‍ය වන රුධිර සැපයීම අඩාල වීමකට ලක් වෙනවා. එතකොට අපේ අවයව වල තියෙන ටිෂුස් වලට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය සැපයීම අඩාල වීමකට ලක් වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට අපේ ඕගන්ස් ඩැමේජ් එහෙම නැත්නම් ඕගන් ඩිස්ෆන්ක්ෂන් කියන තත්ත්වයට ඇවිල්ලා අවසානයේ අපේ අවයව ක්‍රියා විරහිත තත්ත්වයට පත් වීමෙන් මරණය පවා අත් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේකේ තියෙන භයානකත්වය. මෙනින්ජයිටිස් ගැන ලොකු දැනුමක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඉදිරියට හමු වෙමු. සුබ දවසක්.